අප්‍රේල් මාසේ අලුතින් වාහනයක් එහෙම ගන්නදී ඉතින් මේ දවස්වල හැමෝම කතා වෙන මාතෘකාවක් තමයි අප්‍රේල් ඉඳලා අලුත් ටැක්ස් එකක් එනවලු මේ ටැක්ස් එකත් එක්ක වාහනවල ගණන් වැඩි වෙනවලු ඒ විතරක් නෙවෙයි ජපානෙත් ගණන් වැඩි වෙලාලු මොකද ලංකාවේ අය එච්චරකට මේ ප්‍රයිස් එක වැඩි වෙයි කියලා හිතලා ගොඩක් වාහන ඉල්ලුම් කරනවලු ඉතින් ඉල්ලුම් කරන එකත් එක්ක ලංකාවේ විදේශ විනිමය වැඩි හරියක් මේ වෙලාවේ ජපානට යනවා කියලා ගොඩක් කතන්දර තියෙනවා කොහොම වුණත් දැන් මොනවද මේ අප්‍රේල් මාසේ වෙන්න යන්නේ අප්‍රේල් වලදී ටැක්ස් එකක් එනවා ඒතකොට මේ සම්බන්ධව රජයේ දැනුවත් කිරීම තමයි ඔව් ටැක්ස් එකක් එනවා හැබැයි ප්‍රයිස් එකට එහෙම නැත්නම් මිල ගණන් වෙනස් වෙන්නේ නැහැ කියලා තමයි කිව්වේ ඉතින් බිස්නස් ඇඩ්වයිසර් අපි ගොඩක් ව්‍යාපාරිකයොත් එක්කම වැඩ කරන නිසා සහ ගොඩක් අය අපෙන් ඉල්ලීම් කරපු නිසා ඇත්තටම වාහනයක් ගන්න ඉන්න කෙනෙකුට මොකද්ද වෙන්නේ කියලා බලන්න තමයි මේ යන්නේ. හරි අපි මෙහෙම හිතමුකෝ දැන් අප්‍රේල් මාසේ පස්සේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා මොකද්ද මේ එන්න යන ටැක්ස් එක කියලා ඉස්සෙල්ලා බලමුද. ඉතින් මේක ඇත්තටම වෙන්නේ ජනාධිපතිවරයා අයවැය ලේඛනයේ වෙලාවේදී කියනවා මේ SSCL කියලා එහෙම නැත්නම් Social Security Contribution Levy සමාජ ආරක්ෂණ බද්ද කියලා ලංකාවේ බද්දක් තියෙනවානේ. මේ බද්දේ අනුපාතය 2.5යි. අපොඩක් ඉස්සලා ලියාගෙන ඉමු මොකද්ද මේ කතාව. දැන් 2.5ක් වෙන බද්ද සාමාන්‍යයෙන් මේක ගෙවන්න වෙන්නේ vehicle sale කරන අය. vehicle sale කරන අය ඉන්නවනේ. ඒගොල්ලෝ දැනට තියෙන මේක රෙජිස්ටර් වීමේ සීමාව තියෙන්නේ අවුරුද්දකට මිලියන 60ක්. ඒ කියන්නේ ඔහු VAT සහ SSCL දෙකටම අවුරුද්දකට මිලියන 60ක් මාසයකට මිලියන 5කට වඩා සේල් එක වැඩි නම් ඒගොල්ලෝ SSCL සහ VAT වලට රෙජිස්ටර් වෙන්න ඕන. ඉතින් වාහන එකක් දෙකක් ගෙනාවත් ඒක වෙනවනේ කොහොමද? ඒක නිසා SSCL බොහෝ අය ගෙවිය යුතුයි. හැබැයි SSCL ගෙවන්නේ කොහොමද? ගෙවන්න තියෙන්නේ විකුණන මොහොතේදී. විකුණන වෙලාවේදී වාහනයක් විකුණන වෙලාවේ තමයි ගෙවන්න ඕනේ. හැබැයි මේකෙදී ජනාධිපතිවරයාත් කියන දෙයක් තමයි අයවැය ලේඛනයේදී මෙතනදී යම් පිරිස් මේක නොගෙවා ඉන්න උත්සාහ කරනවා පනතේ තියෙන යම් ප්‍රතිපදාන හරහා. ඒක නිසා මේ SSCL එක විකුණන අවස්ථාවේ නැතුව අර ඉම්පෝර්ට් කරන වෙලාව තියෙනවනේ. ඒ ඉම්පෝර්ට් කරනවා කියලා කියන්නේ කස්ටම් එකෙන් ඉම්පෝර්ට් කරන වෙලාවෙදිම මේ ටැක්ස් එක අය කරන්න ජනාධිපතිවරයා යෝජනා කරනවා. දැන් අපි බලමුද කතාව. දැන් අපි විකුණන වෙලාවේදී එන්නේ නැහැ. හැබැයි කස්ටම් එකෙන් ඉම්පෝර්ට් කරන ලංකාවට ඉම්පෝර්ට් කරන වෙලාවේදී මේක අය වෙනවා. තව පිටතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක වැටෙන්නේ ඉම්පෝර්ට් ඇන්ඩ් සෙලින් කියන එකටනේ. SSCL එකේදී ඉම්පෝර්ට් ඇන්ඩ් සෙලින් කියන එකේදී එතනදී ලයබල් වෙන්නේ මේ මුළු ආදායමෙන් 50%යි. ඒ කියන්නේ 2.5ක් මේකේ අනුපාතය වුණාට ඇත්තටම මම ගෙවන්නේ මේකෙන් 50%ක් වෙච්ච 1.25ක්. හරි නේද වැඩි 2.5යි රේට් එක මේකෙන් 50%ක් බැලුවොත් ඔයාලට පේනවා ඇති 1.25යි. ඒ කියන්නේ ඇත්තටම SSCL නිසා දැන් වාහනයක් මිලදී ගන්න මම සේල් එකකින් ගිහිල්ලා ගන්නකොට අර 1.25ක SSCL එකක් තමයි මම ගෙවන්නේ. මේකේ VAT එක අන්තර්ගතයි. ඒ කියන්නේ අපි අමතක කරමු VAT එක තියෙන නිසා. දැන් ඔය කතාව දැන් 1.25ක් ගෙවන එක ඉම්පෝර්ට් කරන වෙලාවේදී SSCL එක අය කරොත් පනතේ පැහැදිලිව කියන එකක් තමයි ඉම්පෝර්ට් කරන සම්පූර්ණ වැලියු එකට මේක අය කරන්න ඕන. ඒ කියන්නේ 2.5ක්ම අය වෙනවා. අපි නිකන් හදලා බලමු. මම මේකට කරපු වැඩක් තියෙනවා. අපි එක වාහනයක් අරගෙන අපි හදලා බැලුවා මේක කොහොමද වෙන්නේ කියන කාරණාව ගැන. ඉතින් සරලව අපි ප්‍රශ්නේ ලියා ගත්තොත් දැන් අප්‍රේල් 1 වෙනිදා ඉඳලා ටැක්ස් එකක් අලුතින් එනවද? ඔව්. යෝජනා වෙලා තියෙනවා SSCL එක 2.5ක් ඉම්පෝර්ට් කරන ලංකාවට ආනයනය කරන මොහොතේදී අය වෙනවා. හැබැයි විකුණන මොහොතේදී අය වෙන්නේ නැහැ. දැන් විකුණන එකේදී අය උනේ කීයද? 1.25යි. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 1.25ක් නේ ඉස්සෙල්ලා ගෙව්වේ. දැන් මේක ඉම්පෝර්ට් කරන පොයින්ට් එකේදී ආය නිසා මේ දෙකම එකයි. ඒකෙම වැඩිවීමක් නැහැ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි බලමුද ඇත්තට මොකද වෙන්නේ කියලා. හරි. මම මෙතන කොටස් දෙකකට ගන්නවා. එකක් තමයි ගොඩක් අය ඉන්නවා ජපානයෙන් වාහන තමන්ම ඉම්පෝර්ට් කරගන්නවා. ඉම්පෝර්ට් කරගන්නකොට හැබැයි කවුරු හරි පාටි එකක් මේකට සම්බන්ධ වෙනවා හැන්ඩල් කරන්න. මොකද ඒ විෂය දන්නේ නැත්නම් කවුරු හරි කෙනෙක් ඕන වෙනවනේ. ඉතින් ඒකට කෙනෙක් ගන්න අවස්ථා තියෙනවා. අපි නිකන් බලමු උදාහරණයක් අරගෙන බලමු මොන වගේ ටැක්සස්ද මෙතනදී එන්නේ කියලා. මුලින්ම ජපානයේ ඔයා මේක බිඩ් කරාට පස්සේ මෙතනදී එනවා CIF වැලියු එක cost insurance freight මෙන්න මේ charges ආවට පස්සේ ඒතර ජපාන් yen එකකට රුපියල් කීයක් ගෙවනවද ඒක මත එදාට තියෙන වැලියු එක තීරණය වෙනවා. ඉතින් මං CIF වැලියු එක ගත්තාට පස්සේ ගොඩක් වෙලාවට මේක LC හරහා වෙන නිසා බැංක් charge එකක් යනවනේ. ඒක TT වෙන්න පුළුවන්, LC වෙන්න පුළුවන්. එතන charge එකක් යනවා. ඊට පස්සේ ඉන්නේ taxes වලට.
ටැක්ස් කොහොම දෙන්න කියන එක මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා ටැක්ස් ඇඩ්වයිසර් වීඩියෝ YouTube එකේ. එකත් ගිහලා බලන්න ලොකු අදහසක් ගන්න පුළුවන්. කොහොමවත් අපි සරලව ගත්තොත් එහෙම කස්ටම් ඉම්පෝර්ට් ඩියුටි එකක් වදිනවා. ඒක 120යි. නමුත් පෙබරවාරි මාසේ ඉඳලා මේකට 150ක අධිභාරයක් අය කරනවා. සරලව ගත්තොත් අර CIF value එකට 30%ක්ම කස්ටම් ඉම්පෝර්ට් ඩියුටි එක වදිනවා. හැබැයි මේක කස්ඩෙක් එකේ බැලුවොත් ඔයාලට පේන්නේ CID සහ සර්චාර්ජ් කියලා. ඊට පස්සේ ඔයාට අයිති වෙන එකක් තමයි එක්සයිස් ඩියුටි එක. එක්සයිස් ඩියුටි එක ඇවිල්ලා යම් සාධක මත තීරණය වෙන්නේ. අපි ගමුකෝ දැන් මම මෙතනදී අරගෙන තියෙන්නේ නිෂාන් ඩේස් කියන වාහනේ. නිෂාන් ඩේස් කියන වාහනයක් මම මේකේ මාජින් වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේකෙදී අපි ගත්තොත් එහෙම CIF value එක 1418යි 500යි. එතකොට ජපාන් yen එක අපි 1.99ක් කියලා ගත්තොත් එහෙම 2.8 මිලියන් විතර වෙනවා. TT එක නැත්නම් LC charge එක ලක්ෂ 3ක් විතර වෙනවා කියලා හිතුවොත් custom import duty එක 120 5,64,563යි. හැබැයි ඊට පස්සේ මං කොනේ අර surcharge එකක් 150ක් තියෙනවා කියලා ඔක්කොම 130යි කියලා. අන්න එතනදී 2,82,281ක් එනවා. මේකේ excise duty එක ඒක HS code එකත් එක්ක තීරණය වෙන්නේ මිලියන 1,09,92,000ක්. ඊට පස්සේ එනවා VAT එක. VAT එක එනකොට මේ ගත්ත CIF value එක TT charges මේ ඔක්කොමත් එක්ක තමයි VAT එක අපිට එන්නේ. VAT එක 118ක් එනවා. ඉතින් 118ක් ආවට පස්සේ මෙතන මිලියන 1,73,098ක් විතර ගාණක් එනවා. දැන් අපි බැලුවොත් එහෙම මේකේ තව ටැක්ස් එකක් තියෙනවා vehicle entitlement levy කියලා. ඒකටත් 15000ක් අපි දාලා තියෙනවා. මේක ඇවිල්ලා මේ මං කස් දෙකක් බලලා දාලා තියෙන්නේ. එතකොට අපිට එනවා මිලියන 7ක වගේ 7,49,758ක්. දැන් අපි ගත්තොත් එහෙම clearing charges සහ handling fees. handling fees කියන්නේ මං කියන්නේ මේ කවුරුහරි handle කරනවා කියලා. එයාටත් යම් වියදමක් අපි allocate කරාට පස්සේ මේක සාමාන්‍යයෙන් ලක්ෂ 73කට වගේ තමයි අපිට පේන්නේ. දැන් අපි හිතමු මේක ඉන්ඩිවිජුවල් කෙනෙක් ඉම්පෝර්ට් කරාම යන කොස්ට් එක තමයි මම මේ කියන්නේ. අපි දැන් හිතමු මේක අප්‍රේල් පළවෙනිදාන් පස්සේ මොකද වෙන්නේ? අප්‍රේල් පළවෙනිදාන් පස්සේ වෙනකොට අර LC එක TT charges ඒවා ඔක්කොම එකයිනේ. හැබැයි අර VAT එක හැදුන value එකක් තියෙනවානේ. අන්න ඒකටම 2.5ක් අලුතින් එකතු වෙනවා. ඒතකොට 2.5ක් අලුතින් එකතු වුනහම 1,49,041ක් මිල වැඩි වෙනවා ඉම්පෝර්ට් කරන වෙලාවෙදී. දැන් ඔයාට මේ ගානම හදාගෙන එනකොට අර LC clearing charges handling fees ඔය ගානම කියලා හිතුවත් අනිවාර්යයෙන්ම ඉන්ඩිවිජුවල් තනි පුද්ගලයෙක් විදිහට වාහනේ ලංකාවට ඉම්පෝර්ට් කරත් අප්‍රේල් වලින් පස්සේ 1,50,000ක් විතර වැඩි වෙනවා මේ කියන වාහනේ. දැන් අපි එන්නේ වැදගත්ම එකට. දැන් හිතන්නකෝ ඔයා සේල් එකකින් ගන්නවා කියලා. ඒත් ඔය CIF value එකේ ගානමයි LC එකේ cost එක ඔය ගානමයි. මේ විදිහට ගිහිල්ලා මේකේ එකම වෙනසක් එන තමයි අර VAT එක 118ක් තියෙනවනේ. ඒක මේ සෙල් කරන කෙනා එහෙම නැත්නම් vehicle sale එක කරන කෙනා මේක cost එකට එකතු කරන්නේ නැහැ. හේතුව ඒක යාගේ cost එකක් නොවන නිසා. ඒතර ඒ ගාන එකතු කරන්නේ නැතුව vehicle entitlement levy එකත් එකතු කරලා අපි හිතමු clearing charge එකත් එකතු කරලා එයත් තියාගන්න ලාභේ ලක්ෂ 2යි කියලාම හිතමුකෝ. එහෙම වුණත් එයාගේ සම්පූර්ණ වියදම එන්නේ මිලියන 6,266,659. හැබැයි මම කිව්වා එයා දැන් විකුණන වෙලාවේදී 101.25ක SSCL එකක් ගෙවනවා. ඒක එකතු කරාම මේක නම් එන්නේ 78,458ක්. එතකොට එයාගේ SSCL උත් එක්ක වැලියු එක වෙනවා මිලියන 6,355,118ක්. දැන් මොකද්ද කරන්නේ? මේ ගානට තමයි එයා VAT එකක් අය කරන්න ඕන කස්ටමර්ගෙන්. ඉතින් කස්ටමර්ගෙන් VAT එක මිලියන 1,43,921ක් එනවා. මේ දෙකම ගත්තට පස්සේ මිලියන 7,499.39ක් විතර අර සේල් එකෙන් ගන්නකොට ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒකට ඔයාලට පේනවා ඇති අර ඉන්ඩිවිජු තනියෙන් ගිහිල්ලා වාහනේ ඉම්පෝර්ට් කරොත් එකම හැන්ඩලින් ෆී එක ගියත් ඔයාට යන වියදම සහ ඔයා සේල් එකෙන් ගත්තොත් ප්‍රයිස් එක වැඩි කියන එක. ඒකට හේතුව තමයි VAT එක එන නිසා. VAT එක සහ ඊට අමතරව SSCL උත් එනවනේ. මොකද SSCL එක එන්නේ විකුණන වෙලාවේදී. හරි. දැන් මොකද කරන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා? දැන් අප්‍රේල් පළවෙනිදා ඉඳලා ඔය 78,458 අයින් කරනවා උතනින්. ඒක අයින් කරලා ඔය SSCL එක එනවා අර ඉම්පෝර්ට් කරන වෙලාවේදී. එතකොට මොකද වෙන්නේ කියලා බලමුද? දැන් ආයෙත් අපි ගත්තොත් එහෙම CIF value එක මිලියන 2.822යි, LC cost එක ලක්ෂ 3යි. ඊට පස්සේ CID custom import duty ගැන මම කතා කරන්නේ. ඒවයි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. VAT එකත් අය කරන්නේ නැහැ. VAT එක ඇවිල්ලා මම කියවනේ මෙතනදී දාන්නේ නැහැ සෙල. මොකද ඒක cost එකක් නොවන නිසා. හැබැයි ඔන්න SSCL කියනවා 1,49,041.750ක් අර ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ඉම්පෝර්ට් කරා වගේම ආයෙනවා. දැන් අර vehicle entitlement levy එකත් ආවට පස්සේ දැන්
අපේ මුළු වටිනාකම මිලියන 6,425,701 එකක් එනවා. දැන් හෝ 1.25 දැන් අය කරන්නේ නැහැනේ. දැන් SSCL නැහැ. හැබැයි ඒ ගහනට අය වැට් එක එනවා. වැට් එක ආවට පස්සේ අපිට පේන දෙයක් තමයි මෙතනදී මිලියන 7,5,82,327ක් වෙනවා ප්‍රයිස් එක. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සරට වඩා ප්‍රයිස් එක වැඩි වෙනවද අඩු වෙනවද කියලා අහුවොත් ප්‍රයිස් එක වැඩි වෙනවා තමයි. වැඩි වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට වාහනේ ගෙනාවත් ප්‍රයිස් එක වැඩි වෙනවා. හැබැයි සේල් එකකින් ගෙනාවත් ප්‍රයිස් එක වැඩි වෙනවා. සේල් එකකින් ගෙනාවහම පොඩි වාසියක් ඔයාලට පේනවා ඇති. සේල් එකෙන් අපිට වැඩි වෙන ගාන ඉස්සරට සාපේක්ෂව අඩුයි. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ඔයා ගෙනාවොත් වැඩි වෙන ප්‍රයිස් එක වැඩි. සේල් එකකින් ගෙනාවොත් වැඩි වෙන ප්‍රයිස් එක අඩුයි. හැබැයි ඔයාම ගිහිල්ලා ගන්නවා නම් මේකේ මේ හැන්ඩලින් ෆී එකක් එන්නේ නැහැනේ. එහෙම නැත්නම් ප්‍රොෆිට් එකක් කාටවත් ගෙවන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේකේ කොස්ට් එක තව අඩු වෙනවා. කොහොම වුණත් ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ගෙනාවොත් අර SSCL එක ඉම්පෝර්ට් කරන වෙලාවෙම වදින නිසා ප්‍රයිස් එක වැඩි වෙනවාමයි. සේල් එකක් කරත් එතනදී ප්‍රයිස් එක වැඩි වෙනවා. ඉතින් අපි හිතුවොත් එහෙම මේක තැන් දෙක මාරු කරා විතරයි උනේ කියලා. නෑ, තැන් දෙක මාරු කරා වුණාට ඒකේ ඉම්පැක්ට් එක ගොඩක් වැඩි. හේතුව තමයි SSCL එක දැන් ආය වෙන්නේ ඉම්පෝර්ට් මත 100%ම එනවා 2.5. ඉම්පෝර්ට් වැලියු එකේ මං කිව්වා අර වැට් බේස් එකට ගන්න වැලියු එකටම 2.5ක් ආය වෙනවා. ඉස්සරහේ උනේ 1.25යි සෙලින් ප්‍රයිස් එකට. ඒක නිසා කවුරු හරි කෙනෙක් අහුවොත් අප්‍රේල් 1 වෙනිදාන් පස්සේ වාහනවල මිල ගණන් වැඩි වෙනවද කියලා? ඔව් වැඩි වෙනවා. ඒ ඇවිල්ලා SSCL නිසා. හැබැයි මේක අහපු ගමන් මෙන්න මේ දේවල් ටිකත් මතක තියාගන්න ඕන. මොකද දන්නවද? දැන් මේ වාහනේ ගණන් වැඩි වෙනවා කියලා හිතලා එකපාර බිඩ් කරන්න ගිහිල්ලා ජපානයේ අපි ගෙවන්න තියෙන වාහනවලට ලොකු ප්‍රයිස් එකක් දෙන්න යන්න එපා. මොකද ලොකු ඩිමාන්ඩ් එකක් එනකොට අපි දන්නවනේ ඉල්ලුම් සැපයුම් න්‍යායයට අනුව ඉල්ලුම වැඩි වෙනකොට ප්‍රයිස් එක අප් වෙනවා. ඒක නිසා අනවශ්‍ය භීතියක් මේකට ඇති කරගන්නත් එපා. මේ හරහා වැඩිවීමක් වෙනවද? වැඩිවීම වෙනවා. නමුත් ඒක හරහා තවත් මිල වැඩි වෙනවා. අපි මේ විදිහට ගිහිල්ලා අනවශ්‍ය විදිහට මේකේ ඩිමාන්ඩ් එකක් ක්‍රියේට් කරොත්. ඉතින් මම මේ ඩීටේල් එක්ස්ප්ලනේෂන් එක ගෙනාවේ ඔයාව දැනුවත් කරන්න. මොකද මේක ඉම්පෝර්ට් කරන වෙලාවේදී මේ SSCL එක එන නිසා ඒක 2.5ක් වෙන නිසා දැනට තියෙන්නේ 1.25යි. මොකද 1.25ක් කියන්නේ 2.5න් 50ක් විතරයි මේ මොහොතේ සේල් කරනකොට විකුණන මොහොතේදී එන්නේ. ඉතින් ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ගෙනාවොත් ඔයාලට සේල් කරන්න එකක් නැහැනේ. ඒකයි මේකේ යම් වාසියක් තියෙන්නේ. කොහොමුණොත් මං හිතනවා ඔයාට යම් අදහසක් එන්න ඇති වාහනේ. මං ඔප්ෂන්ස් දෙකක් ගැන කතා කරා. එකක් ඔයාම ඉම්පෝර්ට් කරගන්න එක, අනිත් එක සේල් එකකින් ගිහිල්ලා වාහනේ ගන්න එක. ඉතින් මෙහෙම දෙයක් තියෙනවානේ. මේ ඉම්පෝර්ට් කරගන්න ගියාට පස්සේ ඔයාගේ මේකේ රිස්ක් එක ගන්න ඕන ප්‍රශ්න ගොඩක් තියෙනවා. සේල් එකකින් ගිහිල්ලා ගන්නකොට ඔයාට වාහනේ බලලා ගන්න පුළුවන්. අතනදී ඔයා ඔක්ෂන් එකේ එක බලලා තමයි බිඩ් කරන්නේ. මෙතන රිස්ක් එකක් තියෙනවා. ඉතින් මේක සමහරවිට මේ මිල ගණන් ලක්ෂයක් එකක් අඩු එකමාරක් අඩු කරගන්න කියලා සමහරවිට රිස්ක් එකක් ගන්නත් වෙනවා. ඒක නිසා මේ තීරණය ගන්නකොට හොඳට හිතලා බලන්න. සමහරවිට සේල් එකකින් ගන්න එක ඔයාට වාසි වෙයි. පොඩි ගාණක් වැඩි වුණාට ඒකේ බලලා ගන්න පුළුවන් හැකියාව තියෙනවනේ. අනිත් පැත්තෙන් ඔයාට මේ ප්‍රොසීඩියක පුරුදු වෙන්න ඕන නම් ඉම්පෝර්ට් කරලා බලන්නත් පුළුවන්. අපිත් එහෙම කරලා බැලුවා. ඒ අපේ ඇත්ත තොරතුරුත් එක්ක තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. විශේෂයෙන්ම ඔයාට අදහසක් දෙන්න ඕන නිසා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඉතින් මේ තොරතුරු හරියට තේරුම් ගත්තට පස්සේ ජපානයට අනවශ්‍ය මිලක් ගෙවන්න සූදානම් වෙන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කල්පනාවෙන් වැඩේ කරොත් යම් වැඩිවීමක් වෙනවා. නමුත් ඒක අනවශ්‍ය වැඩිවීමක් විදිහට කරගන්න නැතුව අපි කල්පනාකාරීව වැඩ කරන්න ඕන කියන එක තමයි මගේ අදහස වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම තාමත් business advice channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එhmenan අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් ඉතා ඉක්මනින් හමු වෙමු. ඕ වැඩේ නම් හරි ඒනාට බැංක් එකේ බිස්නස් ලෝන් එකට BR එක ඉල්ලනවානේ. මගේ බිස්නස් එකට ඉන්වෙස්ටර් කෙනෙක් හම්බුණා. එයාත් මගෙන් අහනවා BR එකක් තියනවද කියලා. පිටරට බය කෙනෙක් මට හම්බුණා. ඒත් ඒ බය එක්ස්පෝර්ට් කරන්න කලින් මගෙන් BR එකක් තියනවද කියලා අහනවා. ඔව්
ඔව් ඒක ඇත්ත. ලංකාවේ දැන් ගොඩාක් වැඩවලදී ඔයාගේ බිස්නස් එකේ BR එක. එහෙමත් නැත්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඕන වෙනවා. ඒ වගේම ඔයාගේ බිස්නස් එකේ නීතිමය පිළිගැනීමටත් මේ BR එක ගොඩක් වටිනවා. ඉතින් ඔයත් හොයන්නේ ඔයාගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඉක්මනින්ම කරගන්න විදිහක්ද? අපි ඒකට උදව් කරන්න. මොකද දැනටමත් කම්පැනිස් 2000කට අධික ප්‍රමාණයක් අපි ලංකාව ඇතුලේ ලියාපදිංචි කරලා තියෙනවා. ඔයාට අවශ්‍ය BR එක, bank accounts open කරන්න අවශ්‍ය documents, tax registration, director seal, company seal, form 1, article of association සහ custom registration ඇතුළු services ගොඩක් අපෙන් ඔයාලට ලැබෙනවා. ඉතින් ඔයාටත් ඔයාගේ business registration එක professional විදිහට ඉක්මනින්ම කරගන්න අවශ්‍ය නම් දැන්ම business advisor අපිට කතා කරන්න.